හැමෝටම ශලම ඔටේට හිංගුල වෙත ඔබ සදරියෙන් පිළිගැනීම. අද ඔටේට හැංගිල ඉතා වැදගත් ඉතා විශේෂය ඒ වසරේ. ගණනාවට පැරණිකුත් කරන ලද මගේ පුතේ මත පදනම් වී. ඒකට කියන්නේ රටින් ඔෆ් ද ෂිප් අද කියලා. යුදෝ ආගම මාසෙස් පිළිබඳ සංකල්ප දෙකක තිබෙන බව ඔබට පෙනී. මගේ ඉගෙනීම්වල සා මගේ පොත්වල මොෂෙහි බෙන් යසුෆ් සා මොෂෙහි බෙන් ඩේවිඩ් ගැන මම බොහෝ ද කතා කිරීම. සීමා ලබා දෙන සා දක්වන මාසෙස් සා රාජ්‍ය වන මාසෙස් පාලකයෙකු වන මාසෙස් සා උත්තම පූජකයෙකු වන මාසෙස් යුදෝවාදී මාසෙස් වහන්සේගේ මෙම අංග දෙකටම සහ අදහස් දෙකම තහවුරු කරනවා. මේ සතිය පුරුෂරි ඇතරහි මෙවුන්ටර කොටස් අපි තෙස්පිලි ඊශ්වරයල් කඳුවලට නැවත ගෙන ඒම ගැන කියරීම. ඔබට ඇදහි නොහැකි දෙයක් පෙන්නවාද. දසපන්ති ජල කොටස් යටර නමින් හඳුන්වනු ලබන අතර ඔවුදන් ඊශ්වරයලී දිවයින් වහන්සේ වෙත හැරිමින් සිටින අනියෝජිතක මානසිකය. මෙම ආගමට හිරවීම කාර්යාවලී හබරෝ භාෂාවෙන් ගියර ලෙස හඳුන්වනවා. ගුරු කෙනෙක් වීම, පදිංචිකරුවෙක් වීම සහ යුදෝ ජනතාව හා ඊශ්වරයලී දිවයින් වහන්සේ සමග එක්වීම. මෙය සිදුවන්නේ කෙසේද? ගියර එක්ක හරහා යාමට ඔහුට කළ යුතුව තිබුණේ කුමක්ද? මෙහි මූලික වෙන්නේ මෙයයි. ගේර ජතරගෙන පමණක් නොව යුදෝ ජනතාව ගැනද ප්‍රීබ්‍රමුකාරය ඔවුන් එකට හමු සමග වූ බව සලකෙන්නේ. අද බොහෝ අය සලක බලන්න පරිවර්තනය කිරීම ගේර එකත් කිරීම. මම අද ඔබට කියන්නේ නවතින්න. ඔබ තිස්පිරි රැගෙන ඉන්නේ නැත්නම් ඒ නොකරන්න. හබරුව භාෂාවෙන් තිස්පිරි යන වචනේ පැමිණෙන්නේ තිස්පිරි යන හබරුව වචනයෙන්. තිස්පිරි යන වචනේ පොලිටිස් යන හබරුව වචනයෙන් උපුට ගන්න ලද්දක්. පොලිටිස් යන මාසයස්ගේ නම් වලින් එකක. ඇතිමත් සංශයක් ලෙස ජාතර තිස්පිරි සමග ගිය නිසා ඔහු පරිවර්තනය විය. සමහර විට ඔහුව තල්ලු කළ මෙෂ වෙත යමට ඔහුව තල්ලු කළ තිස්පිරිම විය හැකිය. සමහර විට ඔහු මෙෂ වෙත ආපසු යමට පරදන හේතුව තිස්පිරි වෙන්න ඇති. මේ ගැන මගේ අදහස් ඔබ සමග මොහොතකට බෙදා ගැනීමට මම කැමතියි. ගෞලුව පැමිණීම සඳහා මෙස්ස සමග සමුදන් වීමට අවශ්‍ය වූ තිස්පිරි හිතේ ආදිහය ලබා දීම සඳහා මිෂසා තිස්පිරි පෙරටස් මොෂේ ගෞලුව අතර සංහිඳියාවකින් තොරව ආරම්භ කළ නොහැකි බව තේරුම් ගැනීම වැදගත්ය. ඔවුන් සමග වෙන්නේ කිසිද? අපි තිස්පිරි හරහා හදවත් පරිවර්තනය කරමින් නැවත මැස්සගේ නිවසට අපිම පරිවර්තනය කර ගැනීම. මේ නිවැරදි රටවයි හදවත් පරිවර්තනයේ සමුද කිරීමට මඟ පාදේ සමුද කිරීම ගෞලවට මඟ පාදේ. මම නැවතත් කියන්නම් හදවත් පරිවර්තනය කරමින් ඔබ ලෝ එක කිරීමට යමු විවි. මිමල හෙල්ලුව මෙස්ස සාය අතර යුදු සානියෝජිත අතර සමුද කිරීමක් ඇති කරන ඇති. ඒ තිස්පිරිහි ආදරය හරහා සිදුවිය. ඒ සිදුව විට මාසෙස් වහන්සේගේ පිළිමය තුලින්. තව පැමිණීමට නියමිත මාසෙස් වහන්සේ කෙනෙක්. දැන්ටමත් පැමිණ සිටින මාසෙස් වහන්සේ කෙනෙක්. බෙන් යසුෆ් සහ බෙන් ඩේවිඩ් ඒ තුලින් මුළු ඊශ්වරයලයම ගලවන ඇති. අපි ගෞලව ඉක්මන් කීම්